තලයේ වැඩවෙසෙන මතු අනාගත යුගයක ලෝතුරු බුද්ධත්වය පතන උතුම් බෝධිසත්ව ගුණෝපේත නා වූනේ අරිය ධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබඳ ඔබට මේ වීඩියෝවෙන් තොරතුරු ගෙන එන්නෙමු. පින්වත් අම්පාරේ සෝමරතන හිමියන්ගේ සටහනක් අනුයමින් මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ ධර්ම සංවේගය පිණිසමයි. වර්ෂ 2016 සැප්තැම්බර් මාස අපවත් වූ මතු අනාගත යුගයක ලෝතුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නා වූනේ අරිය ධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දිනපොතේ සටහන් කර තිබූ සංසාරගත තොරතුරු අතුරින් ඉතා ස්වල්පයක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. එසේම උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුණ කළ පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ විසිනුත් නා වූනේ අරිය ධම්ම තෙරුන් වහන්සේ පිළිබඳ සඳහන් කළ කරුණු මෙහි ඉතා කෙටියෙන් ඉදිරිපත් කරමු. අවුරුදු 3ක් තරම් ලදරුවේදී සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධයක් නා වූනේ අරිය ධම්ම නාහිමියන්ට පිහිටා තිබුණේ. ඇතැම් දිනක උන්වහන්සේ මෙලෙස සීකොට තිබෙනවා. මම සිටියේ ඉහළ ලෝක නේද? ඇයි මම මෙතනට ආවේ? ආයමත් එතනට යන්න ඕනේ. එතනට යන්න නම් මහාන වෙන්නට ඕනේ. මෙලෙස කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ලපටි සිතට මෙවන් සිත් පහළ වූ බව මතක ඇත්තේයයි ඒ පෙර දිව්‍ය ආත්මය පිළිබඳද තමන් වහන්සේට ලදරු අවධියේදී බොහෝ සිතුවිලි පහළ වූ බව උන්වහන්සේ දිනපොතෙහි සඳහන් කර තිබේ. ඒ තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භව සීකිරීමේ ඥානය හේතුවෙන් පහළ වූ සිතිවිල්ලක් විය හැකි. මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තියින් අතුරින් එකක් ලෙස සඳහන් වේ. උන්වහන්සේ පැවිදිවීමට පෙර කුඩා කාලයේදීත් භාවනාවක් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුළ භාවනාවන් සිදු කොට ඇත. භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහළ අහසේ පාවෙනවා සේ දැනී ඇත. මේ සියල්ලට සංසාරේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා වූනේ අරිය ධම්ම මහා තෙරණෝ මේ ආත්ම භවයේහි ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිග්‍රෝහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දිනපොතෙහි සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුළදී කිසිදු සිල්පදයක් තමන් වහන්සේ තුළින් කැඩී නැති බවද ආත්ම සහතිකෙහි සඳහන් කොට ඇත. නා වූනේ අරිය ධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පාවොක් ෂයාඩෝ මාර්ගලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ළඟාවීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල සහ භාවනා නා වූනේ අරිය ධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුණ කෙරූ බව ෂයාඩෝ මහා තෙරුන් වහන්සේද පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වෙන යුගයේදී පිද එම ශාසනය තුළත් බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කොට මිනිසාගේ පරම ආයුෂ අවුරුදු ලක්ෂයක් වූ කලක අනාගතයේ ලෝතුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත. එය තව ආත්ම භාව 180කින් සිදුවන බවද සඳහන් කොට ඇත. බුදුබණ දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසඳා දී ඇත. බුදුබව පතන බෝධිසත්වයන්
උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඥානය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඥානය දක්වා ප්‍රතිපදා මාර්ගයද වඩනවා. බොහෝ ආත්ම භවවලදී මේ පුහුණුව සිදු කරනවා. නා වූනේ අරිය ධම්ම හිමියන්ද එබඳු උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයේහිම ඉහළට වැඩම කර තිබෙනවා. 7,35,00,000 වාරයක් බුදුගුණ භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දිනපොතෙහි සටහන් කර තිබෙනවා. බුදුගුණ භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුණ කරන විට රාත්‍රී නින්දේදී නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී තිබෙනවා. දිව්‍යාත්මවල දෙවිවරු සහ බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයන් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇති බවද නා වූනේ හිමියන් තම දිනපොතෙහි සටහන් කොට තිබෙනවා. අභිධර්ම පිටකයේ ධම්ම සංගණී ප්‍රකරණය දින 19කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පාරමී බලයක් පිහිටා තිබුණා. උන්වහන්සේ තුන් පිටකයම කටපාඩම් කොට අවසන්. මේ භවයේත් අෂ්ට සමාපatti උපදවා අවසන් කොට තිබෙනවා. ඉතා ළඟ ආත්මවලදී බඹලෝම වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය සහ විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් සිත දියුණු කොට අතීත අනාගත ආත්ම දුටු විට බුද්ධත්වය පතා එන දීර්ඝ ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුෂ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරීමට උපකාර වෙමින් ඇති බව සඳහන් කොට තිබේ. මතු ලෝතුරු බුද්ධත්වය පතන නා වූනේ අරිය ධම්ම මහා තෙරුන් වහන්ස. ඔබ වහන්සේ බලාපොරොත්තු වන ලෙසම ඒ බුද්ධත්වය සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු.